අපි change කරගෙන ඇවිල්ලා. Hi guys, welcome back to our YouTube channel. ඉතින් අද අපේ day 1 එක Ho Chi Minh City එකේ. අපි දැන් මේ අපේ Grab එක යනකම් ඉන්නේ. Unfortunately අපි දෙන්නට යන්න වෙන්නේ Grab දෙකක. Grab එකේ ඉන්නේ bike නෙමෙයි කාරුත් තියෙනවා. ඔව් කාර් bike එකේ යන්නේ වෙලා යනවා අස්සෙන් දාගෙන යන්න පුළුවන් හින්දා bike එක. ඊට පස්සේ අපි බලමු හබි යනවා ඉස්සලාම. ඊට පස්සේ මම එනවා. කවුද මෙයාද? බලමු first time Grab bike එක මම හිතන්නේ මේක තමයි. ආන්නා. යනවා ඉස්සරලම. බයික් විතරමයි මාර විදියට තියෙන්නේ. බයික් පැස්සක් වගේ නේද? Grab එක book කරගන්න බෑ ඒක මම දැනන් හිටියේ නෑ කලින් මොකද එයා යනකම් ඉන්න වෙනවා මට අනිත් Grab එක book කරන්න. So මම ඉන්නවා තව 10 minutes වගේ මෙතනට වෙලා. guys ඔයාලා ඇවිල්ලා Grab එකක් දානවා නම් ඔයාලා කපල් එකක් නම් කීප දෙනෙක් නම් මේ එක ෆෝන් එකකින් Grab එක දාලා තව එකක් දාන්න වෙන්න එපා මේ ඒ වැඩේ හරියන්නේ නැහැ. ඒ කියන්නේ ඉන්න එක්කෙනා තමගේ ෆෝන් එකෙන් තමාම Grab එකක් දාන්නවා නැත්නම් මේ ඒ දාන එක දුර වෙනකන් තව එකක් දාන්න බෑ. බොක්සිට දැන් එන්න ටයිම් එකක් නැහැ මේ එන්න ටයිම් එක නැහැ කියන්නේ පොඩි ටයිම් එක මුගුවට වේස්ට් වෙනවා දැන් මම ගිහිල්ලා එයා එනකම් බලන් ඉන්නවා එතකොට තවත් වෙලාව මේ වෙලාවේ දෙන්නම දාගෙන ආවනම් ඒකම ටයිම් එකට යන්න පුළුවන්. guys අපි ආවා hotel apartment එකට. A few moments later. අපි දෙන්නම එක තැනකට ආවා. මම ෆයිනලි අපි දෙන්න එක තැනකට ආවා. ඉතින් මෝඩ වැඩක් කරගත්තේ Grab. මං හිතුවා අර ලංකාව පික්මී වගේ මං හිතුවා එකෙන් දෙකක් පුළුවන් ඇති කියලා. බෑ. anyways අපි මේ mistake එක first time ඉගෙන ගත්තා. අපි ඉන්නේ හරියටම වියට්නාම් වල cafe apartment එක ඉස්සරහා. cafe apartment. ඉතින් මේක cafes තියෙන apartment එකක්. ඉතින් අපි ඇතුළට ගිහලා බලමු ඒක කොයි වගේද කියලා. හොඳටම බඩගිනින් ඉන්නේ මුකුත් කාලා නැහැ. ෆ්ලයිට් එකේ ගන්න හම්බුනේත් නැහැ අපිට. ඔව් ඒ නිසා අපි දැන් මෙතන ගාම හරියට බඩගිනින් කන්නේ. හරි අපි බලමු. අපි ඇතුළට ගිහින් බලමු. යනවා උඩ තට්ටුවට. ඉතින් මේකේ තියෙන ඔක්කොම මේ කැෆේස් වල ෆොටෝස් අම්මා. ඕ එන කැත පඩි බෙලක් එතම කැත පඩි බෙලක් තියෙනවා. guys අපි decide කරා lift එකේ යන්න. lift එකේ එන්නේ නැති පාටක් නේ තියෙන්නේ. කවුරුහරි ඒක තියාගෙන ඉන්නවා. ඔව් මොකද පඩි බෙලෙන් යන්න බෑ. එක්ක යන්න පඩි බෙලෙන්? යන්නේ. එන්නේ නැහැ මේක. ඔව් අපි මට කන්න ඕන දැන් හොඳ වියට්නාම් කෑමක් කන්න ඕන. අම්බෝ. මේ කියන පරණ apartment එක. It's a big coffee stick. මේක තමයි the special coconut coffee and this is the egg coffee. Egg coffee. I'm so excited to try this. First time abe. Egg coffee එක try කරන්න. අනික cool. Oh. පොරින් කාලවන්නේ. මොනවාද?
දැන් කොම්ප්ලෙක්ස් වගේ පොඩි මේවක හැදලා රහයි එක. රහයි. මේ තින්නේ කොකනට් coffee එකක් guys. රසයි. මාසයි. නෑ කොකනට් රහයි නේද? ඔව් රසයි. රසයිනේ ඒක නිකන් අර නතර කරන්න හිතෙන්නේ බොන්න පටන් ගත්තා. ඔව්. අර කල්කිරි තියෙන්නේ කල්කිරි වලට වඩා රහයි මන්දා. රසක් කියන්නේ මට තේරෙන්නේ රස මොකක්ද කියලා. හැබැයි රසම රසයි. මේක මාර රහයි. ඒක දිවට දැනෙනවා ටේස්ට් එකම. යෝමන්. බලමු එග් කොෆි එක නේ. පෙන වගේ. මේ මොනවද මිල්ක් මේඩ් වගේ. හොඳට කලවම් කරගන්න. ෂේප් අරක තරම් රස නැද්ද? ඒක තරම් නෑ. මම හිතුවේ ඔය ඩේඩි රස ඇති කියලා. හරිම නිකන් වගේ. සීනිත් නැද්ද මන්ද නේ? සීනි නැති තිත්තයි ඒක. මම ඒ තිත්ත එක්ක කොෆි වලට වඩා කොකනට් කොෆි හොඳයි කියලා. පොල් කෑලි කැපෙනවා වගේ. දැන් බිලුවා? හරියට කලවම් කරලා නෑ. හරි. දැන් නියම් පොඩ්ඩක් තියෙනවා. එනවාට මේකට මම පෙරිෆරල් මාක්ස්. ඒක පළවෙනි මේකෙන්ම ආවා අය. ඔව් ඒක අපි පාන් දෙකක් ආවා. දෙකම එකක්. එකම එකයි ක්‍රිස්පි පොප්. ක්‍රිස්පි පොප් නෙවෙයි නිකම් පොප්. ක්‍රිස්පි කියලා තිබ්බේ නෑනේ. බලුම් බාන් වියට්නාම් බාන් මි. තනිකර පාන් ගහයි. අවුලන්නේ අර මේ ඔසී වල තරම් අර මහා බාන් මි නෙමෙයි සාමාන්‍ය පොඩි බාන් මි. guys ඔයගොල්ලෝ කැෆේ අපාර්ට්මන්ට් එකට ආවොත් මේකේ නම තමයි Good Day Tea and Coffee. Okay, we are going. guys හබියත් ළඟින්ම යනවා. මේ ඉන්නේ හබිය. හබි. ටිකක් දාගත්ත ළඟම. ඒකල දන්න හින්දාද මන්ද මම හිතන්නේ ළඟින්ම යනවා. ශ්‍රී ලංකා. How are you? මෙහෙ කිව්ද? මම තායිවාන් කෙනෙක්. මෙහෙට ආවා පොඩි වැකේෂන් එකකට. මම හිතුවා. guys අපි ටෙඩි බෙයා කැෆේ එක හොයාගෙන ආවා. ඒත් ඒකේ ටෙඩි බෙයාස්ලා නෑනේ. මම හිතන්නේ යාළගේ මේවෙක ආවනේ. මේ ෆෙස්ටිවල් මොකද්ද? ඒකට මේ ඔක්කොම මාරු කරලා. අස්තර ගිහලා බලමුද? guys මේ කැෆේ එක මාරම ලස්සනක් තියෙනවා. oh my god so cute. ඔක්කොම අයින් කරලා කියලා ටෙඩි බෙයාලා අපි දැක්ක තැන නෙමෙයි කියලා. බලද්දි මේ යාළගේ නිබ්බියකට වෙනස් මාරු කරලා හැබැයි ඇතුලේ ඉන්නේ. ලස්සනයි. මාරම ලස්සනයි. මේ තියෙන ටෙඩි බෙයා පරම්පරාව. Bro, what's happening? Sudah mango sago.
රහයි යන එක. ගයිස් අපි ඩිසයිඩ් කරා ඇවිදින්න. පොඩි බෝක්කියක් දාන්න කිව්වා. මා රස්නයක් තියෙනවා. ගයිස් ඇවිදින අයිඩියා එක අයින් කරලා අපි ආවා ග්‍රැබ් එකේ. ඇවිදිනවා කියලා හිතන එක මෝඩකම. කමක් මේ ගිනියව්වේ. මහන්සිද දැම්මම. අපි ආව ඊළඟ ඩෙස්ටිනේෂන් එකට. ඉන්න අපි ඔයාලට පෙන්නන්න. අපි මේකත් කැෆේ එකක්. ඉතින් මේක බලන්න කට්ටිය. ලස්සනනේ. ඉංගිල්ල කයිත් දන්නේ නැහැ වගේ. එයි කෑම දෙනවා. ඒ ගමන් තියෙන පීසා එක. පීසා කන්න බෑනේ. ඒකනේ. කොටවල ලොකු. ලොකට පීසා එකක් ගිලිනවා. මෙන්න අපිට කියලා මේ කොලේ ඈ මේකයි තියෙන්නේ. මේ සිස්ටම් එක මට හොඳටම මතකයි. ජපානයේ චයිනා බායකේ. චයිනා බායකේ. සිලෙක්ට් කරලා තියෙන මොනවද කන්නේ බොන්නේ කියලා. දැන් මෙයාගේ මෙමරි එකකින් මෙයා ලියන්න යන්නේ. ඔයාට අවශ්‍යයි කිව්වේ E7. E7 එකයි ඩ්‍රින්ක්ස් වලට A3 එකයි මේ මාළුන්ට කන්නදී ඉඳලා හරියන්නේ නැහැ. අපි විතරක් කාලා ආත්මාර්ථකාමී වගේ. ඉන්ගේ දැනට අපි උන්ටත් කන්න දෙන්න. හරි. ඒ හින්දා උන්ට කෑම එකක් දාමු. මොනවද ඕනේ? KY. එකයි. Wow. Guys, අපි මාළු කෑම දාන්න එන්නේ. ඒක හරියට බැරි මට. පඩරින්න බෑ ඔය හරි. Oh, මාළු කෑම. Kan. Guys, අපි එකම කෑම ටික ගත්තේ ඔක්කොම එකයි except french fries and rice. Spanish chicken එක. දෙකම එකයි මම හිතන්නේ. Kimchi. කිමචි නම් මම වැඩි ආස නැහැ බලමු try කරලා. මහන් ගියේ නේ. සිහින. Guys, අපි කැෆේ එක ඉවරයි. දැන් අපි යනවා තවත් තැනකට. තවත් තැනකට යනවා. මේ ඒකට අපි කිරිවෙනි තැනද අපි අද දවසේ? අද දවසේ 4 වෙනි තැනට යනවා. ලස්සන. කුකුලෙක් වගේ ඔයා. Guys, අපි වැස්සේ තෙමීගෙන හරියටම මෙතනට ආවට ගමන් වැස්ස නතර වුණා. සෙබෑවුවා. සෝබා දහම ඉන්නේ පින්ක් චර්ච් එක ගාව. අනේ චර්ච් එක ඇතුළට යන්න විදියක් නැහැ. මම හිතන්නේ ඒක තාම ඇරලා නැති නිසා. Oh no. කොරෝනා. අපි රතෙන් පොඩ්ඩක් ගිහලා බලන්න බැලුවා. එතන ඉස්සරහා ඉන්න ලස්සනයි චර්ච් එක. පින්ක් චර්ච් එක හරියට බලාගන්න අපි යනවා හරිම ලොකේෂන්. Guys, අපි බලමු මේකින් ස්නැක් එකක් ගන්න. මේවට වාසයි නේද? Unsalted and salted ඒවා. අපි salted onigiri. Everybody in there. Wow. View එක. Guys, මේ more වාසනාවක් තියෙයි. So nice.
you. Guys, අපි ගත්ත gift එකක්. අපේ first gift එක. ලස්සනයි නේ? Very cute. වියට්නාම් වලින් thank you කියන්නේ කොහොමද කියලා ඉගෙන ගත්තද? නෑ. තාම නෑ. මම යන්නේ grab bite ගාව මේ raincoat නැහැ. ඔයාගේ යන්නේ වගාව තියනවානේ. තියෙනවා දාගන්න විදියක් නෑ. මට කිසිම දින දෙකක ගියා වැස්සෙන ආගෙන raincoat නැහැ. මේ මෙයාට වැස්සෙන්න වියට්නාම් වෙනව නම් වැස්ස බලාපොරොත්තු වෙන්නේ. ඔව් මේක කල්චර් එකේ පාර්ට් එකක් වැස්ස. මම ආපු එක්කෙනා යාට වැස්ස යන්න බෑ. එයා එක එක තැන්වල නතර කරගත්තා. ඒක වෙලා ගියේ. පාස්පෝර්ට් එකේ ෆොටෝ එකක් ගහ ගන්නවා ෂුවර් නැති හින්දා. Thank you. Oh, okay. Thank you. Thank you. Thank you. Bye bye. Thank you. 3 hours later. Guys, we are ready to go Ho Chi Minh night streets. Night street එකේ. Night street එකට යන්න යන්නේ. අපි දෙනද matchy. Brown තමයි look එක. Brown street night. Oh, slippers with matching. Guys, අපි grab එකක් ගාම ප්‍රයිමට් එක හොඳ පාර්ටි එළියට යන්න යන්නේ. අපි හෝ චි මින් වල ඉන්න first සහ last day. ඔව්නේ. අනේ අපි ආය යන්න යනකොට හෝ චි මින් වලට එනවා. එක්ස්ප්ලෝර් කරන්න යන night life එක කොයි වගේද කියලා. වීඩියෝස් වල දැක්ක විදියට නම් හොඳයි. ඔයගොල්ලොත් එන්න අපිත් එක්ක ගිහිල්ලා බලමු. මේක නිකන් අර කජුවක්. අද දවසේ ඉවරයි හරිම මහන්සි අපි ආවා ගෙදර අපි ආවා ඉන්න දැන්ට ආවා ඉතින් ඉන්න තැන වහලා මත් ඒගොල්ලන්ට කෝඩ් එකක් දීලා තියෙනවා කෝඩ් එක ගහලා අපිට ඇතුල් වෙන්න තමයි තියෙන්නේ. ඔයගොල්ලෝ අපේ හෝ චි මින් vlog එක enjoy කරා නම් අනිවාර්යයෙන්ම like කරලා subscribe කරන්න අමතක කරන්න එපා. අපේ අනිත් vlogs ගොඩාක් එන්න තියෙනවා වියට්නාම් වල. ඉතින් thank you so much මේ වෙනකන් ඔයගොල්ලෝ අපි බලන් හිටියා නම් අපි ඊළඟ vlog එකේ ඔයගොල්ලෝ හම්බෙමු. bye bye. යන්නේ